මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ අපි පල්ලේ කැලේ මැච් එක බලන්න ගියේ කොහොමද කියලා. කෙලවර නෑ දුටුවේ කෙලවර තිබුණේ දුරහසේ. කොහොම හරි අපි උදේ පාන්දර 6ට 6:00 විතර ගෙදරින් පිටත් වුණා. ඇත්තටම මම ගෙදරින් පිටත් වුණා. ඊට පස්සේ මම අපේ සීයාත් එක්ක ත්‍රිවිල් එකේ ගියේ. ඊට පස්සේ මගදී මගේ යාළුවෝ දෙන්නෙක් තුමිදුවයි ජනිදුවයි දාගත්තා. ඊට පස්සේ අපි කෙලින්ම ගියා කඩවතට. ඔව්. කොහොම හරි කඩවතට ගිහිල්ලා අපි සෙට් එක කතා වුණේ කඩවතින් කොටුවට යන් කියලා. මොකද ඇත්තටම කිව්වොත් අපේ සෙට් එකේ 12ක් හිටියා. ඉතින් ඒ 12ම එක එක තැන් වලින් නැගලා නුවරට යන්න ගියොත් අපිට අර සීට් වල තැන් වල ඉඳ ගන්න වෙන හින්දා අපි ඒකට කැමති වුණේ නැහැ ඇත්තටම. ඉතින් අපිට ඕනුනේ එකට ඉඳගෙන යන්න. ඉතින් ඒක හින්දා අපි කතා වුණා ඔක්කොම එකට සෙට් වෙලා එක තැනකට සෙට් වෙලා එතනින් බස් එකේ නැගලා යන් කියලා. කොහොම හරි අපි කොටුවෙන් බැහැලා එක තැනකට යන්න කතා වුණා. ඊට පස්සේ කට්ටියත් එක්ක බස් එකට නැගලා ඊට පස්සේ පොඩි කයියක් දාගෙන අපි නුවරට යන්න පිටත් වුණා. ගන්න හොඳයි. ඇයි ඔයා ස්පෙන් ඩිස්පෝස් හොඳයි දෙකෙන් හාෆ් සෙන්චරි දෙකක් ගහපුවා ගන්න. නෑ ඕස්ට්‍රේලියාවට ගහපුවා ගන්න හොඳයි කියලා. A few moments later. 50 up to Kusal Mendes. කොහොම හරි අපි නුවර ටවුන් එකට ඊට පස්සේ රීච් කළා. මචංලා දැන් මෙහෙමයි සිද්ධිය තියෙන්නේ. මේ දැන් අපි බස් එකක් හොයාගෙන යන්න ඕනේ සීන් එකක් තමයි තියෙන්නේ. මේ දැන් නුවර බස් එකෙන් බැස්සේ මේ දැන් ඊට පස්සේ දැන් අපි පල්ලේ කැලේට යන්න මේ බස් එකක් හොයන ගමන් තියෙන්නේ. මේ දිගන බස් එකේ කියලා තමයි කිව්වේ. බලමු ලොකු අවබෝධයක් නැහැ. නුවර ඉන්න කට්ටිය මේක බලනවා නම් තරහා ගන්න එපා. මේ ලොකු අවබෝධයක් නැහැ මේක ගැන. तो 40 ball 50 ओमान नेक्स्ट के हाथ गई एक नंबर होगी 50 ball 30 ओ 40 ball 30 ball 50 है ना 15 ball 30 ओ 40 ball 50 You didn't have to cut me off. I could never know we were nothing. බොරු කියන්න ඕනේ නෑ. පල්ලේ කැලේ ග්‍රවුන්ඩ් එක ඇතුලේ නම් මාරම වයිබ් එකක් තියෙන්නේ. අපි විනාඩි 45කට විතර කලින් ග්‍රවුන්ඩ් එක ඇතුළට ගියා. මීට කලින් කෙත්තාරාමට නම් මම 10-12 සැරයක් ගිහිල්ලා තියෙනවා. හැබැයි මම මේ පල්ලේ කැලේ ගියේ පළවෙනි වතාව. ඒක හින්දාමද මන් දන්නෙත් නෑ පල්ලේ කැලේ ග්‍රවුන්ඩ් එක මාරම වයිබ් එකක් මට දැනෙන්න ගත්තා. හරි විනාඩි 45කට විතර කලින් ග්‍රවුන්ඩ් එකට ගියත් ඒ වෙනකොටත් ග්‍රවුන්ඩ් එකේ සෑහෙන ක්‍රවුඩ් එකක් හිටියා. නේබා හයි ස්කෝරින් ගේම් එකක් වේනේ කොහොමද? මං කියන්නේ දැන් 180ක් විතර 180ට කොහොමද ගන්නවා?
ගැව්වත් එක්ක තමයිනේ. ඊට පස්සේ අපේ ටොස් එක දාන වෙලාව ආවා. මට හෙනම විශ්වාසයක් තිබ්බ අපි ටොස් එක මේ පාර දිනයි කියලා. මොකද දසුන් ශානක මීට කලින් ටොස් 7ක්ද මන් දන්නේ නැහැ පැරදිලා තිබ්බා. මට ඒක හොඳට මතකයි. ඒක හින්දා මට විශ්වාසයක් තිබ්බා මේ ටොස් එක දිනයි කියලා. කොහොම හරි හිතුවා වගේම අපි ටොස් එක දින්නා. Along with the coin toss representative, Mr. Dulta Anguma. ඊට පස්සේ ප්ලේයර්ස්ලා ඔක්කොම ටික නැෂනල් ඇන්තම් එක කියන්න ග්‍රවුන්ඩ් එකට ආවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියන් ඕපනින් පෙයාර එක බැට් කරන්න ආවා. ඊට පස්සේ අපිට එච්චර හොඳ සැලකිල්ලක් නෙමෙයි ඒගොල්ලෝ දැක්කුවේ. මිචෙල් මාෂුයි ට්‍රැවිස් හෙඩුයි එකතු වෙලා අපේ බෝලර්ස්ලා වඩා ගත්තා. කොහොම හරි මේ ගහන ගැහිල්ලට අපි හිතුවේ අපිට කලින් ගෙදර යන්නත් පුළුවන් වෙයි කියලා. හැබැයි ඊට පස්සේ තමයි අපේ දුෂාන් හේමන්ත ක්‍රියාත්මක වුණේ. කොහොම හරි ඕස්ට්‍රේලියාවේ පළවෙනි විකට් එක ගියාට පස්සේ ඕස්ට්‍රේලියා බැටින් ලයින් අප් එක කොලැප්ස් වෙන්න පටන් ගත්තා. පළවෙනි විකට් දෙක ගියාට පස්සෙත් අපිට කරදරයක් වෙලා හිටු මිචෙල් මාෂුත් LBW එකකට අවුට් වුණා. Pitching in line, impact on line, wicket hitting. Goal! Out Majang out! පස්සේ තමයි මැච් එක අපේ පැත්තට ආවේ. ඇත්තටම කියනවා නම් ඕස්ට්‍රේලියා බැටින් ලයින් අප් එක මාර විදිහට කොලැප්ස් වුණා. ඒගොල්ලෝ ගහන් ආපු විදිහට ඇත්තටම ලකුණු 230ක් ලකුණු 240ක් විතර ගහන්න තිබ්බා. කොහොම හරි ඊට පස්සේ ග්ලෙන් මැක්ස්වෙල්යි ජොෂ් ඉංග්ලිෂ් අතර පාර්ට්නර්ෂිප් එකක් බිල්ඩ් වුණා. ඒත් එක්කම ග්ලෙන් මැක්ස්වෙල් පැතුම් නිස්සංගට කැච් එකක් දෙනවා. ආපු පළවෙනි කැච් එක නම් පැතුම් නිස්සංග අතාරිනවා. ඒ දෙවෙනි කැච් එක නම් තනිකරම පිස්සුවක්. ඒ කැච් එක කොච්චර වටිනවද කියලා මැච් එක බලපු ඔයාලා දන්නවා. කොහොම හරි අපි හිතුවේවත් නැති විදිහට ඕස්ට්‍රේලියා ටීම් එක 180කට ඕල් අවුට් කරන්න අපේ කොල්ලෝ ටික සමත් වෙනවා. ඊට පස්සේ අපේ සෙකන්ඩ් ඉනිං එක ස්ටාර්ට් කරනවා. අවාසනාවන්ත විදිහට KJP නම් ඉක්මනට අවුට් වෙලා ගියා. මම ගොඩක් හෝප්ස් තියන් හිටියා මේ මැච් එකේ KJP අනිවාර්යෙන් පර්ෆෝම් කරයි කියලා. ඒත් KJP ඇත්තටම පර්ෆෝම් කරේ නැහැ. හැබැයි ඊට පස්සේ අපේ ලොකුයි පොඩි දෙන්න මේ මැච් එක තනි කරම කන පිට හරවනවා. මැච් එක ගැන විතරක් නෙමෙයි මේ ග්‍රවුන්ඩ් එකේ එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් එදා නම් සුපිරි ක්‍රවුඩ් එකක් හිටියා. ඇත්තටම ග්‍රවුන්ඩ් එක ෆුල් වෙලා තිබ්බේ ක්‍රවුඩ් එකෙන්.
හරි අපේ පැතුමගේ සෙන්චරියත් එක්ක අපි මැච් එක වින් කරනවා. කොහොම හරි මේක නම් ග්‍රවුන්ඩ් එකේ ඉඳලා බලන්න වටින මැච් එකක්. මම හිතන්නේ අවුරුදු 2-3කට සැරයක්වත් මේ වගේ මැච් එනවා ඇති කියලා. වැදගත්ම දේ තමයි පැතුමට 100 ගහනකොට ග්‍රවුන්ඩ් එකෙන් ලැබිච්ච සපෝට් එක නම් කියලා වැඩක් නැහැ. ඉතින් ඒ අන්බිලිවබල් එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ අපි හොටෙල් එකට යන්න පිටත් වුණා. අපි යද්දි සෑහෙන ට්‍රැෆික් එකක් තිබ්බා. ඉතින් ඒක හින්දා අපිට බස් එකකවත් ත්‍රිවිල් එකකවත් හොටෙල් එකට යන්න හම්බුන්නේ නැහැ. අපිට සිද්ධ වුණා කිලෝමීටර් 5ක් පයින් ඇවිදගෙන හොටෙල් එකට යන්න. කිලෝමීටර් 5ක් ඇවිදපු එකේ මහන්සියටම අපිට නිින්ද ගියා. පහුවදා උදේ නැගිට්ටම දළදා මාලිගාවේ යන් කියලා අපි කතා වෙලා තිබ්බේ. ඉතින් ඒක නිසා පහුවදා උදේ නැගිටලා සුදු ඇඳගෙන අපි හොටෙල් එකෙන් පිටත් වුණා. මේ මෙන්ඩිස් ගියා ඌ අද මෙන්ඩිස් ඒ චලි වරේ හැමදාම මෙන්ඩිස් වැඩේ මෙසෙන් දාලා රොඩ් දාලා ඉතින් මම ගහනවා. A few moments later. කොහොම හරි හොටෙල් එකෙන් පිටත් වෙද්දිත් උදේ 11 දවල් 12 වගේ වෙලාවක් වෙලා තිබ්බා. ඉතින් ඒක හින්දා අපි හිතුවා උදේටයි දවල්ටයි දෙකටම කාලා ඊට පස්සේ දළදා මාලිගාවට යන් කියලා. පල්ලේ කැලේ ඉඳලා නුවරට බස් එකක ගිහිල්ලා අපි කන්න තැනක් හොයන්න පටන් ගත්තා. A few moments later. කොහොමද යකන්නෝ හැමෝම කාලා ඉවරුණාට පස්සේ අපි දළදා මාලිගාවට යන පිටත් වුණා. අපි දළදා මාලිගාවට යනකොට චූටි පොද වැස්සක් වහින්න පටන් ගත්තා. ඒකත් එක්කම නුවර වයිබ් එක මාර විදිහට දැනෙන්න ගත්තා. දළදා මාලිගාවට යන්න කලින් මල් වට්ටියක් ගන්නත් අපි අමතක කරේ නෑ. කීයදමල් 500 මේක එතකොට අරක මේක 10ද මේකේ බල 10ක් තියෙනවා අර මේ ඕලු එක බිල් එක ඔව් ඔක්කොම 500 මේ කොට අල්ලගන්නේ 500
දළදා මාලිගාවෙන් එළියට එද්දි නම් වැස්ස ටිකක් තද කරලා තිබ්බා. ඒක හින්දා අපි හැමෝම තෙමීගෙන එළියට ආවේ. වැස්සට කොණ්ඩේ හොඳටම තෙමිලා තියෙන්නේ මේ ආයේ නාලා වගේ තමයි. මේ අපි ආව මේ පිට්සා හට් එකට මේ බ්ලැක් ටී එකක් බොමු. මොකද නැත්තම් හෙට උදේට ආයි නැති වෙන්න අමාරු වෙනවා. මොකද හොඳටම තෙමිලා තියෙන්නේ කොණ්ඩේ පීද ගන්න විදියකුත් නැහැ. මේ බෑග් ටික අතන තියලා තියෙන්නේ දළදා මාලිගාව ගාව. මේ ඒක හින්දා ඒව ගන්නත් බෑ මොනවත් වෙද්දක් ගන්න විදියක් නැහැ. මේ කොණ්ඩේ හොඳටම තෙමිලා තියෙන්නේ. මේ ඒක හින්දා ආවා මේ වකයි උණු මොනා හරි කමන්නේ නැහැ බොන්න. ඊට පස්සේ අපි KCC එකට යන්න පිටත් වුණා. KCC එකේ රවුමක් දාලා ෆොටෝ ටිකකුත් ගහලා අපි කොළඹ එන්න පිටත් වුණා. ඒ ටුවර් ගේට් එක ගහන්න දෙයක්. ඉතින් අදට vlog එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝටම ජය වේවා. ආයිබෝවන්. වීඩියෝ එක ඉවර කරන්න කලින් මගේ ඉන්ට්‍රෝ එක මම මෙතන කියලා ඉන්නම්. මම සදෙව් නිෂේධ්‍ය. ඉතින් මට පොඩි කාලේ ඉඳලා ආසාවක් තිබ්බා YouTube කරන්න. ඇත්තටම කිව්වොත් මට 10 11 වසරේදී YouTube channel එකක් තිබ්බා. ඒ channel එකේ subscribersලා 18k වෙනකන් ආවා. පස්සේ ඒකේ age restriction එකක් හින්දා ඒ channel එක ban වුණා. ඉතින් මම පටන් ගත්තා ආයෙමත් vlogs කරන්න. ඉතින් මේ මගේ අලුත් channel එක. කැමති නම් subscribe කරලා එකතු වෙන්න මගේ channel එකට. like එකකුත් දාන්න අමතක කරන්න එපා. අදට මේ vlog එක ඉවරයි. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා. මණි මණි මේඝ